සුබ දවසක් ඔයාලා හැමෝටම මම අද අරන් එන්න හිතුවේ ඉස්සෝ ඔලු වලින් හදන chili paste එකක්. ඉස්සර වෙලා මම මේ ඉස්සෝ ටික හොදාගෙන අවුවේ වේලා ගත්තා. වේලාගෙන මේ කබලේ බැද ගන්න ගමන් තමයි තියෙන්නේ. දැන් ඒකට කරපිංචා රම්පේ සුදු ලුණු දාගෙන ඉස්සෝ ඔලු ටික මම බ්ලෙන්ඩර් කරගත්තා. කබලේ බැදගෙන ඉවර වෙලා හොතට බ්ලෙන්ඩර් කරගත්තාම මේ වගේ ලුක් එකක් තමයි ඉන්නේ. ඊට පස්සේ තාච්චියක් ලිපේ තියලා ඒකට හොඳට තෙල් ටිකක් දාලා ඒක රත් වෙන්න තියලා ඒකට මම අඹ ඇට ටිකක් දානවා. අඹ ටික පුපුරන්න දාලා ඒකට මම අර හදාගත්ත 3-5 වර්ග ටික දානවා. රම්පේ කරපිංචා ආදිය දාලා හොඳට රන්වන් පාට වෙනකම් බැදගෙන තියලා ඊට පස්සේ අර ඉස්සෝ කුඩු කරගත්ත ඉස්සෝලු ටික මම ඒකට දානවා. ඊට පස්සේ මම ඒක තෙලුත් එක්ක හොඳට කලවම් වෙන්න ඇරලා පොඩ්ඩක් ලිපේ තියලා ඒක රත් වෙන්න ඇරලා ඒකට ලුණු කුඩු ටිකක් දාලා එතකොට ඒකේ චුට්ටක් කලර් එක වෙනස් වෙන්න ගන්නවා. ඊට පස්සේ තවත් චුට්ටක් වෙලා ලිපේ තියලා මට තෙල් මදි කියලා හිතුණා. ඒ හින්දා ආයෙත් තෙල් චුට්ටක් දාලා දානවා මං කෑලි මිරිස් ටිකක්. කෑලි මිරිස් ටික වැඩිපුර දාගත්තත් කමක් නැහැ. ඔයාලා රස පදමට දාගන්න එක. ඊට පස්සේ ඒක චුට්ටක් තෙලේ බැදෙන්න ඇරලා ඒකට සෝයා සෝස් ටිකකුත් දානවා. ඊට පස්සේ ඒකට තක්කාලි සෝස් ටිකකුත් මං ඇඩ් කරගත්තා. රස වෙයි කියලා හිතලා. පස්සේ සීනි ටිකකුත් දාලා නැවතත් කලවම් කරනවා. කලවම් කරගත්තට පස්සේ මේ වගේ ෆයිනල් ලුක් එකක් තමයි එන්නේ. එම රසයි මේක. මම මේක හොදාගෙන වේලගත්ත බෝතලයකට දාලා තියාගත්තා. මේ දවසකට විතර පස්සේ මාස 2-3ක්ම තියාගෙන පාවිච්චි කරන්න පුළුවන් හරිම රස කෑමක්. ඔයාලත් හදලා බලන්න.